ආයුබෝවන් පුංචි දුවේ පුතේ මම ආවාද 4 වෙනි ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලට බුද්ධ ධර්මය පාඩම් මාලාවේ දෙවෙනි පාඩම අරගෙන දැන් අපි පාඩම් වෙත යමු වෙමු. අද පාඩම තමයි කුමරු කිහිගෙය හැරයයි කියන පාඩම. මහල්ලෙකු ලෙඩෙකු සහ මළමිනියා යන පෙරනිමිති දැකීමෙන් සංවේගයට පත්ව සිටි සිදුහත් කුමරු පැවිදි උතුමෙකු දැකීමෙන් සතුටට පත්විය. තමන්ද පැවිදි විය යුතුයැයි කල්පනා කළේය. කුමරා උයන්සිරි නරඹමින් සිටියේදී රජමැදුරෙන් පණිවිඩයක් රැගෙන දූතයෙක් පැමිණියේය. එම පණිවිඩයෙන් කියැවුනේ යශෝදරා දේවියට පුත් කුමරෙකු ලැබුණු බවය. මේ පුවත ඇසීමත් සමග රාහුලයෙක් උපන්නා බැඳීමක් ඇති වුණා යනුවෙන් කුමරුගේ මුවෙන් පිටවිය. රාජ සේවකයා එම පුවත සුද්ධෝදන රජතුමාට දැන්වූයේය. ඒ අනුව රාහුල යන නම පුංචි පුත් කුමාරයාට තබන ලදී. උයනේ සිටි සිදුහත් කුමරු රජමාලිගාව බලා පිටත් විය. පැවිදිවීමේ ආශාව නිසා කුමරුගේ මුහුණ ඉතා පියකරුව පෙනුණි. මග දෙපස සිටි ජනයා සිදුහත් කුමරුගේ ප්‍රසන්න මුහුණ දැක සතුටු වූහ. කුමරු දැක සතුටු වූ කිසා ගෝතමිය මෙසේ ප්‍රකාශ කළාය. නිබ්බුතානෝන සා මාතා නිබ්බුතානෝන සෝපිතා නිබ්බුතානෝන සානාරී යස්සායන් ඉද සෝපති. මෙවන් පුතෙකු ලද මවක් මෙවන් පුතෙකු ලද පියෙක් මෙවන් සැමියෙකු ලද බිරිඳක් නිවුනාමය. නිවීම යන වචනය ඇසීම නිසාම කුමරුට පැවිදිවීමට තිබුණු ආශාව තවත් වැඩි විය. කිසා ගෝතමියගේ වචනවලින් සතුටට පත් හෙතෙම තමන්ගේ ගෙල පැළඳි අගනා මුතුහර ඇයට තෑගි කළේය. රජමාලිගාවට පැමිණි සිදුහත් කුමරු එදා රාත්‍රියේ රාජකීය නැටුම් ශාලාවේ නාටිකාංගනාවන්ගේ නැටුම් ගැයුම් වැයුම් වෙනදා මෙන් නැරඹුවේ නැත. ඔහුට නින්ද ගියේය. කුමරු අවදි වන තුරු බලා සිටි නාටිකාංගනාවෝද ඒ තැන්වලම නිදන්නට වන්හ. මැදියම් රාත්‍රියේදී සිදුහත් කුමරු අවදි විය. සුළු මොහොතකට පෙර සුරූපීව සිටි නාටිකාංගනාවන් විරූපී ඉරියව්වලින් තැන තැන වැටී නිදන අයුරු දුටුවේය. ඒ මොහොතේම ගිහිගෙය අතහැර යාමට තීරණය කළ කුමරු චන්න අමතා කන්තක අස සූදානම් කරන ලෙස නියම කළේය. සිදුහත් කුමරු යහන් ගැබට ගොස් යශෝදරා දේවියගේ තුරුලෙහි නිදන රාහුල කුමරු දෙස බැලුවේය. තම පුතු වඩා ගැනීමට සිත් වුවත් දේවිය හා පුතු අවදි වූහොත් ගමනට බාධාවක් වේ යැයි සිතුවේය. රජ සැප අතහැර දැමූ සිදුහත් කුමරු කන්තක අසපිට නැග චන්න ඇමති සමගින් මාලිගාවෙන් පිටත් වුණේය. එය කුමරුගේ ගිහිගෙය හැර යෑමයි. මෙය මහාභිනිෂ්ක්‍රමණය ලෙස හැඳින්වේ. කුමරු එසේ කළේ සියලු සත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුක්තවයි. හොඳයි දරුවනේ, දැන් අපි කෙටි සටහන වෙතට යොමු වෙමු. සිද්ධාර්ථ කුමරු වයස අවුරුදු 29 දී තමයි ගිහිගෙය හැර යන්න තීරණය කරේ. සතර පෙර නිමිති දැකීම නිසා කලකිරීමට පත් වෙලා හිටපු එතුමන්ගේ ජීවිතය කිසා ගෝතමියගේ වදන් අසා ප්‍රීතියට පත් වෙලා තමයි පැවිදි වීමට ධෛර්යයක් උපදවා ගත්තේ. උයනේ සිරි නරඹමින් උන්න කුමාරයාට දූතයෙකු විසින් ගෙනාපු ආරංචිය නිසා තම පුතුණුවන් උපත ලබා ඇති බව දැනගත්තා. ඒ වගේම ඒ අවස්ථාවේ තවත් කලකිරීමට පත් වුණා. නාටිකාංගනාවන්ගේ නැටුම් බලපු කුමරාට එතනම නින්ද යනවා. පසුව මැදියම් රැයේ නැගිටලා යශෝදරා දේවිය සහ පුත් කුමාරයා බලන්න යහන් ගැබට වඩිනවා. එහිදී ඔවුන් නිවි බව දැනගෙන ඒ අවස්ථාවෙම ගිහිගෙය අතහැර යන්න කුමරු තීරණය කරනවා. චන්න ඇමතිට කතා කරලා කන්තක අසපිට නැගිලා අනෝමා ගන්තෙර බලා පිටත් වෙනවා. එහි ළඟා වුණ කුමරු තමන්ගේ රාජකීය ආභරණ ගලවා චන්න ඇමතිවරයා අතට පත් කරනවා. ඒ වගේම රාජකීය අසිපතින් තමන්ගේ කෙස් වැටිය කපාගෙන සුළඟේ පා කර හැරෙනවා. පසුව අසිපතත් චන්න ඇමති අතට පත් කරනවා. එහෙම පැවිදි දිවියට ඇතුල් වෙනවා. මේක මහාභිනිෂ්ක්‍රමණය ලෙස හැඳින්වෙනවා. අපි දැන් පොතේ සඳහන් වන ක්‍රියාකාරකම සහ එයට අදාළ පිළිතුරු බලමු. හොඳයි දුවේ පුතේ, අදට අපේ පාඩම අවසන්. අපි තවත් දවසක අලුත් පාඩමක් සමගින් හමු වෙමු. අපි ගිහින් එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.